හරි ඕගොල්ලෝ අද තුලන්නේ අපි Python series එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක අපි ඊට කලින් වීඩියෝ කතා කරේ මොනවද Python operators කියන්නේ කියලා. අද බලන්න කොහොමද මේ Python operators පාවිච්චි කරන්නේ කියලා. හරි ඕගොල්ලෝ Python operators පාවිච්චි කරද්දී මේ පිළිවෙල තමයි පාවිච්චි කරන්න ඕනේ. කියන්නේ මුලින්ම ඕගොල්ලන්ට වරහණක් හරි බලයක් හරි ගන්න ඕනේ. මුලින්ම ඕගොල්ලෝ වරහණ ගන්න ඕනේ. ඊට පස්සේ බලය සුළු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඕගොල්ලෝ මේ ගණිත කර්ම වලට යන්න ඕනේ. ඊට පස්සේ ගුණ කිරීම බෙදීම මොඩියුල ෆ්ලෝ ඩිවිෂන් මේ හතරම තියෙන්නේ එකම ප්‍රමුඛතාවයක්. ඒ වුණාට වම් පැත්තෙන් පටන් අරගෙන වම් පැත්තෙන් පිළිවෙල තමයි මේ ටික ඔක්කොම කරගෙන යන්නේ. කියන්නේ මුලින් තියෙන එක මුලින් කරලා ඊට පස්සේ මේ ටික. ඊට පස්සේ මේක කරාට පස්සේ තමයි එකතු කිරීම අඩු කිරීම කරන්නේ. අන්තිමටම තමයි add note ඒ සිට් එක කරන්නේ. හරි අපි දැන් බලමු මේක කොහොමද ගානක් ඇතුලේ ආවම ඔයගොල්ලෝ හදාගන්නේ. හරි ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ මේ වගේ ගානක් හම්බුනාට පස්සේ ඕගොල්ලෝ මුලින්ම සුළු කරන්න ඕන වරහන. අර කලින් මම ඕගොල්ලන්ට පෙන්න පිළිවෙලට අනුව මුලින්ම වරහන ඊට පස්සේ මේ වගේ බලයක් තිබ්බ බලය කරන්න ඕනේ ඊට පස්සේ ගුණ කිරීම බෙදීම මේ මොඩියුලර් ෆන්ක්ෂන් එක ෆ්ලෝ ඩිවිෂන් එක ඊට පස්සේ තමයි එකතු කිරීම අඩු කිරීම අන්තිමට අන්නොත් තිබ්බොත් ඒක කරන්නේ. හරි අපි දැන් බලමු කොහොමද සුළු කරන්නේ කියලා. මුලින්ම ඕගොල්ලෝ වරහන සුළු කරන්න ඕනේ. හරි වරහන සුළු කළා මේ විදිහට දාගත්තා. හරි ඊළඟට සුළු කරන්න ඕනේ මෙතන තියෙන විදිහට ඊළඟ ප්‍රමුඛතාවය වැඩි වෙන්නේ බලය කියන එක. ඒකින්ද අපි මේ බලය සුළු කරගන්න ඕනේ. ඒකට 7 දෙවෙනි බලය 49. ඊළඟට අපිට වැඩි ප්‍රමුඛතාවය තිබ්බේ අර ගුණ කිරීම බෙදීම මොඩියුල ෆන්ක්ෂන් එක ඊට පස්සේ අර ෆ්ලෝ ඩිවිෂන් එක. ඒතකොට දැන් මෙතන තියෙන්නේ එකතු කිරීමට වඩා මේකේ ප්‍රමුඛතාවය වැඩි හින්දා අපි මුලින්ම මේක ඇර සුළු කරලා ඉන්නවා. ඒතකොට පහ මොඩ් එක කියන්නේ පහ දෙකෙන් බෙදලා ඉතිරි ගන්න. ඒතකොට පහ දෙකෙන් බෙදුවාම 2යි ඉතිරි 1යි. හරි අන්තිමේට අපිට මේ දෙක එකතු කරලා උත්තර දාන්න ඕනේ. උත්තරේ 50යි කියලා එනවා. හරි ඔයාලට ආයි මේ වගේ ගණක් හම්බුනා කියනො ඊට පස්සේ මේකත් ඔයා බලන්න ඕනේ වැඩි ප්‍රමුඛතාවයක් තියෙන ගණිත කර්ම මොනවද කියලා නැත්නම් ඔපරේටර්ස් මොනවද කියලා. ඒතකොට දැන් මෙතන තියෙන කරුණු මුලින්ම ඕගොල්ලන්ගේ යම් ප්‍රමුඛතාවය වැඩිම වෙන්නේ මේ වරහන. ඒතකොට මුලින්ම වරහන දුරු කරගෙන ඉන්නවා. අපි යන්නේ වරහනට හරිද? වරහන තුල ගියාම ඕගොල්ලන්ට මුලින්ම වෙනවා බලයක් තියෙනවා. ඒතකොට එකතු කිරීමට වඩා බලයේ බලයේ ප්‍රමුඛතාවය වැඩි හින්දා මුලින්ම මෙතන බලය සුළු කරලා ඉන්නවා. ඒතකොට දෙකේ පස්වෙනි බලය 32යි. ඒතකොට 32 කියන්නේ. හරි ඊට පස්සේ මේ ටික මේ විදිහටම පල්ලෙන් ලියනවා. ඊට පස්සේ තායි ප්‍රමුඛතාවය වැඩි වරහන. ඒකින්ද වරහන තුල ඉස්සෙල්ලා සුළු කරන්නේ. 32යි 5යි 37. හරි ඊළඟට මේ ගුණ කිරීම බෙදීම මොඩියුල එක මේක තිබ්බේ එකම ප්‍රමුඛතාවයකින් හින්දා මේ වගේ එකක් ආවම ඕගොල්ලෝ මම පැත්තෙන් සුළු කරගෙන යනවා. ඒකට දැන් මෙතන මුලින්ම තියෙන ගුණ කිරීම හින්දා මුලින්ම ගුණ කිරීම කරනවා. හරි ඒකට දෙන්නේ මෙතන 15 දෙකෙන් ෆ්ලෝ ඩිවිෂන් එක කරනවා. ෆ්ලෝ ඩිවිෂන් කියන්නේ පූර්ණ බෙදීම. ඒකට අපිට ඉතිරි නැතුව පූර්ණ සංඛ්‍යා විතරක් ගන්න තියෙන්නේ 15 දෙකෙන් බෙදලා. 15 දෙකෙන් බෙදුවාම 7යි 7යි ඉතිරි 1යි. ඒකට පූර්ණ සංඛ්‍යාව 7 ඉන්නවා මෙතන 7 දානවා. ඊට පස්සේ 7 වැඩි කිරීම 37. 7 37න් වැඩි කරලා එතන උත්තරය ගන්න තියෙනවා. තරක් කපලා ඉස්සරහට. වල උත්තරය එනවා 259. හරි අපි දැන් බලන්නේ මේ විදිහට අර බලය ගන්න එහෙම දෙක තුනක් එක දිගට එකම ප්‍රකාශනයක තිබ්බම සුළු කරන විදිය. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් සුළු කරගෙන යන්නේ වම් පැත්තෙන් වුණාට මේ වගේ බලයවල් ගොඩක් තියෙද්දි සුළු කරන විදියේ පොඩි වෙනසක් තියෙනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් සුළු කරන්නේ දැන් මෙතන දෙකේ තුන්වෙනි බලය කරනවා. දෙකේ තුන්වෙනි බලය 8යි. ඊට පස්සේ 8යි දෙවෙනි බලය කරනවා 64යි කියලා. ඒ වුණාට මේක ගන්න මේ විදියට නෙමෙයි. ඕගොල්ලෝ දකුණු පැත්තෙන් ඕනේ ගන්න බලයවල් විතරක් මේ විදියට බලයවල් දෙකක් එකපාර දෙකක් හරි තුනක් හරි එකපාර මේ විදියට ඉදිරියට දිනනවා නම් ඕගොල්ලෝ ගන්න ඕනේ දකුණු පැත්තෙන් තමයි සුළු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් මෙතන
මුලින්ම ගන්න ඕනේ 2 3 වෙනි බලය නෙමෙයි 3 දෙවෙනි බලය මුලින්ම අරගෙන ඉන්නවා. එතකොට 3 දෙවෙනි බලය 9යි. එතකොට 9 කියලා මෙතෙන් දාගන්නවා. එතකොට 2 9 වෙනි බලය 512. ඔයගොල්ලෝ මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. Python වලදී මේක පාවිච්චි කරන මේ විදිහට. හරි ඕගොල්ලන්ට තව ඔපරේටර් එකක් තියෙනවා මේ විදිහට. මේකට කියන්නේ කම්ප්ලිමන්ට් කියලා. මේ ඔපරේටර් එක ආවම ඔයගොල්ලන්ට කියන්නේ මෙතෙන්ට එන්නකොට මොකක් හරි සංඛ්‍යාවක් දෙන්න ඕන. ඒතකොට ඔයාලට මේකේ උත්තරය ගන්න තියෙන්නේ මේ සමීකරණයෙන් ඔයාලට උත්තරය ගන්න පුළුවන්. කියන්නේ ඔයාලට මේ විදිහට මේව පහ කියලා දුන්නොත් ඔයාලට මේක උත්තරය ගන්න පුළුවන් ඍණ 5 දන එක. ඒකට ඍණ 6 කියලා උත්තරය ගන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට දෙනවා shifting කියලා එකක්. මේකෙදී shifting වර්ග දෙකක් තියෙනවා. left shifting කියලා එකක් තියෙනවා. right shifting කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක දැන් කරන විදිහ පෙන්නන්න. හරි left shift එක ගත්තාම ඔයගොල්ලන්ට මේ විදිහ මොකක් හරි ප්‍රකාශනයක් දීලා තිබ්බොත් මේ විදිහක් දීලා තිබ්බයි කියලා හිතන්න. එතකොට මේ වම් පැත්තට ඉතලා දාලා කියන්නේ left shift එක. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ මෙතන තියෙන සංඛ්‍යාව මුලින්ම දෙකේ පාදෙන් ලියා ගන්නවා. මම මෙතන 12 දෙකේ පාදෙන් මේ විදිහට ලියා ගන්නවා. හරි මේ විදිහට ලියාගෙන ඉතිරි වෙන තැනින් මෙතන නවතින තැනින් ඩොට් එකක් තියාගන්න. ඩොට් එකක් තියාගෙන ඊට පස්සේ මේවා මේ අංක එකින් එක වෙන් කරගන්න ඕගොල්ලෝ ඉරි කැලේ. එතකොට ඔයාලට ලේසි මේක හදන්න. මම මෙතන දැන් වැඩිපුර එකක් ගැහුවේ මෙතනින් ඔයාලට කියන්නේ left shift කරන්න කියලා. ඒ කියන්නේ ඔයා මේක මේ ඉලක්කම් හතර දෙකකින් මේ පැත්තට පන්නන්න ඕන. ඒ කියන්නේ මේ හතරම අරගෙන මෙහාට දෙකකින් පන්නන්න ඕන. එකක් පන්නලා ආයෙත් තව එකක් පන්නන්න ඕන. එතකොට ඉන්නේ මේක එකක් පෙන්නුවම මේක මෙතෙන් දෙනවා. තව එකක් පෙන්නුවම මේක මෙතෙන් දෙනවා. ඒ විදිහට මේක පෙන්නුවම මේක මෙතෙන් දෙනවා. බිංදු දෙක මේ විදිහට. ඊට පස්සේ ඒ උනාට නවතින තැන මෙතනින් ඉඳලා ඉතුරු තැන් වලට ඔයගොල්ලෝ බිංදු දාගන්නවා. හරි. දැන් මේක දෙකකින් left shift කරාම මේක තමයි උත්තරේ. තුනකින් කරන්න නම් ඔයා මේ විදිහට තුනක් පන්නන්න. එතකොට මේක තමයි උත්තරේ ඉන්නේ. අපිට මේක පුළුවන් ආයේ 10 පාදයට හරවන්න. මේක එතකොට ආයේ 10 පාදයට හරවුවාම උත්තරේ ඉන්නේ 48යි. හරි අපි ඊළඟ බලමු right shift එක මොකද කරන්නේ කියලා. right shift එක ඔයගොල්ලෝ මේ විදිහට ඊටලේ දකුණු පැත්තට දාලා තියෙන විදිහ බලන්න ඕනේ. අර greater than සලකුණු දෙක ඉස්සරහට දාන්න. ඔයගොල්ලන්ට ප්‍රකාශනයක් දෙන්න පුළුවන් මේ විදිහට. මම කලින් එකම ගන්නම් 12 right shift 2. ඒකට ඔයාලා ඇඩ් කරන්න තියෙන්නේ මෙතන තියෙන සංඛ්‍යාව දෙකේ පාදෙන් ලියා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට නවතින තැනින් ඩොට් එකක් තියලා මේ විදිහට මේ ටික වෙන් කරගන්න. ඊට පස්සේ දැන් මෙතන right shift කිව්වම අතන left shift එකේ දෙකක් වම් පැත්තට ගත්ත එක. දැන් මෙතන right කිව්වම දෙකක් දකුණු පැත්තට ගන්නවා. ඒකින් නම් මේ පැත්තට තව දෙකක් ගා ගන්නවා. ඊට පස්සේ කරන් තියෙන්නේ මේක දෙකක් එහා පැත්තට පන්නන්න. ඒතර මේ බිංදුව දෙක පෙන්නුවම මෙතන ආයේ මෙතෙන් දෙන්න ඕන. මේ බිංදුව දෙක පෙන්නුවම මෙතෙන් දෙන්න ඕනේ. ඊට පස්සේ අර කීය දෙක මෙතෙන් දෙන්න ඕන. දැන් අර ඩොට් එක තිබ්බේ මෙතන. ඩොට් එක තිබ්බ දැන් තියලා ඉතුරු ටික අපිට සලකන්නේ නැතුව ඉන්න තියෙන්නේ. right shift එක කරන්නේ දැන් මෙතන ඩොට් එකෙන් එහා පැත්තට ගිහිල්ලා තියෙන ටික මේ විදිහට ඒ ටික අපි ගණන් ගන්න නැහැ. ඒක බිංදුවයි කියලා තමයි සලකන්නේ. ඒක බිංදුවයි කියලා සලකන්නේ අපි ගණන් ගන්න මේ ඩොට් එක මේ පැත්තේ තියෙන ටික විතර. ඒක උත්තරේ එන්නේ දෙකේ පාදයෙන් කියලා දෙන්න. දෙකේ කියන්නේ උත්තරේ 3. හරි Python ඔපරේටර්ස් වල දැනගන්න ඕන මේ ටික තමයි අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙන්නේ.